අයිබෝවන් වින්ඩස් ජර්නි YouTube නාලිකාවට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්නේ දෙවියන් විසින් තෑගි කළ දීර්ඝායු ශාකපත්‍රය. එහෙමත් නැත්නම් මුරුංගා කොළ ගැන. මේ ගැන හොඳටම විස්තරය දැනගන්න channel එක එක්ක දිගටම ඉන්න වීඩියෝව දිගටම බලන්න skip කරන්න එපා. ඒ වගේම මෙවැනි වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් දැන් වැඩි කතා ඕනේ අපි යමු මොනවද වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා බලන්න. දීර්ඝායු ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගා වල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ කියලා මම විශ්වාස කරනවා. ඒත් මුරුංගා කොළවල තියෙන විස්මිත ගුණ ගැන නම් දන්න අය අඩුයි කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. ඉතින් ගොඩාක් දෙනෙක් මේ මුරුංගා කොළ ඉස්සන්ගේ කකුලුවන්ගේ සැරමැකෙන්න අහුරක් දානවා හැර ඉඳහෙට කලවම් පලා මැල්ලුමකට එක් කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩි දෙනෙක් හිතන්නේ. එහෙත් වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම කැල්සියම්, පොටෑසියම්, කැරොටින්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් ප්‍රතිඔක්සිකාරක වලුත් මුරුංගා කොළ පෝසත් වෙනවා. මම මේකේ අපේ අනෙකුත් පෝෂ්‍යදායක ආහාරات එක්ක පුංචි සැසඳීමක් කළා. මේ තොරතුරු මම ඉන්ටර්නෙට් එකෙන් ඒ කියන්නේ සමාජ මාධ්‍ය තුලින්ම හොයාගත්තුවා. ඒත් මම මේක ගැන හොඳ අවධානයක් සහ මමත් මේක පාවිච්චි කරලා බලලා තමයි ඔයාලත් එක්ක මම බෙදා හදා ගන්නෙ. ඉතින් බය නැතුව කියන්න පුළුවන් මටත් මේකේ ಗುಣ දැනුණ හින්දා. යෝගට් වල ಗುಣ වගේ 9 ගුණයක් ප්‍රෝටීන් තියෙනවා. කැරට් වල වගේ 10 ගුණයක් විටමින් A තියෙනවා. කෙසෙල් වල මෙන් 15 ගුණයක පොටෑසියම් තියෙනවා. කිරි වල මෙන් 17 ගුණයක කැල්සියම් තියෙනවා. දොඩම් වල මෙන් 12 ගුණයක විටමින් C තියෙනවා. නිවිති වලට වඩා 25 ගුණයක යකඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි බිත්තර වලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් තියෙනවා. මං විශ්වාස කරන විදිහට මේක තමයි වැදගත්ම දේ. කොළයෂ කෝපයක කිරි කෝප 80ක ගුණ තියෙනවා. ඉතින් කිසිදු රසායනික පොහොරක් නැතුව ස්වභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ සැබවින්ම සෞඛ්‍යවාසී ගොඩක් ගේනවා. ඔයාලට විශේෂයෙන් කියන්නම දෙයක් නැහැ. ශ්‍රී ලංකාවේ හරීම වාසනාවන්ත විදිහට ගස් කොළන් වැවෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරම මේ මුරුංගා ශාකයක් හදාගෙන පරිභෝජනය කරන්න. මෙවැනි වීඩියෝස් නරඹන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා.